සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම. අසසුම කිනුම් හිමියන්ගේ දෙවන අදියරේ අයට තිබුණ ලොකු ප්‍රශ්නයකට සුබ ආරංචියක් රජයෙන් ඔන්න ලැබිලා තියෙනවා. ඔයාලට දෙවන අදියරේ මුදල් ලැබුණේ නෑ නේද? ඔන්න ඒ ගැනයි මේ සුබ ආරංචිය. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එක click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මම දාන වීඩියෝ විශේෂ වැදගත් සහ රජයෙන් ලබා දෙන අසසුම දීමනාව, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව හා වකුගඩු දීමනාව, පාසල් ළමුන්ට දෙන දීමනාව සහ තවත් රජයෙන් දෙන සෑම දීමනාවක්ම ඒ වගේම සහන් වැඩසටහන් ගැන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරි විස්තර දැනගන්න පුළුවන්. වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න ෂෙයා කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ දෙවන අදියරේ ඔයාලා ගොඩ දෙනෙක් බලාගෙන හිටපු දෙයකට උත්තර අරගෙනයි ආවේ. ඔන්න ඉතින් දෙවන අදියරේ ඔයාලගේ විස්තර සිස්ටම් එකේ මෙච්චර දවසක් තිබුණේ නැහැ නේද? ඉතින් යාළුවනේ ඔන්න දැන් ඔයාලට අසසුම වෙබ්සයිට් එකට ගිහින් ඔයාලගේ ඩෙන්ටිටි නම්බරේ දීලා ඔයාටම බලා ගන්න පුළුවන් ඔයාගේ විස්තර ටික. රජය විසින් ඔයාලගේ විස්තර සිස්ටම් එකට ඔන්න දාලා තියෙනවා. ඔයාලට දැන් බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලව අසසුමට තෝරාගෙන තිබුණා නේද? දුප්පත්, ඉතා දුප්පත් කියලා කාණ්ඩවලට. ඉතින් මෙහෙම තිබුණට දෙවන අදියරේ සුළු පිරිසකට ගිය මාසයේ මුදල් වැටිලා තිබුණේ අඩුවෙන්. ඉතින් මේ පූර්ව සහ සිල්වපූර් කියන කාණ්ඩෙට තෝරන් එයාලට ලැබෙන්න ඕන මුදල් අඩුවෙන් ලැබිලා තිබුණේ. ඉතින් රජයෙන් කියලා තියෙනවා මේ මුදල් අඩුවෙන් ලැබුණ අයටත් සම්පූර්ණ මුදල් මේ මාසේ ලබා දෙනවා කියලා. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔයාලට හරියටම කීයක් ලැබෙනවද කියලා. සිස්ටම් එක අප්ඩේට් කරලා තියෙන නිසා ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා සිස්ටම් එක බලනකොට ඔයාගේ නම පෙන්වුවේ නැත්තම් බය වෙන්න එපා. තව දවස් 2-3ක් ඇතුළත දෙවන අදියරේ සියලුම දෙනාගේ විස්තර සිස්ටම් එකට අප්ඩේට් කරලා ඉවර වෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ දෙවන අදියරේ සියලුම දෙනාට කවද්ද මුදල් දාන්නේ බලලා මම ඔයාලට කියන්නම්. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මගේ channel එකත් එක්කම. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාලට තියෙන ගැටලුත් කමෙන්ට් එකකින් දාලා යන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී සුබ දවසක්.